පෙර ආත්ම භාවයක සෝවාන් වූ පුද්ගලයේ නැවත මනුෂ්‍ය ලෝකයේ ඉපදුන විට තමා සෝවාන් බව දැනගන්නේ කෙසේද? ඒ දැනගැනීමට ප්‍රථම ඔගෙන් කවු සිදුවිය හැකිද කියලායි මේ අහන්නේ. දැන් මේකෙදි තේරුම් ගන්න වැදගත් දෙයක් තියෙනවා. යම් කෙනෙක් සෝතාපන්නයේ ඵලයටපත් වුණාම ඒ පුද්ගලයාගේ එක්තරා වෙනස් වීමක් සිද්ධ වෙනවා අන්‍ය පුතජන පුද්ගලයාට වඩා. ඒ කියන්නේ අනුසය කියනා වූ ක්ලේශ කොටාසයක් සාහවලින් බිඳිලා යන්නේ මාර්ගඵල ලැබීමෙන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙතන දිඨානුසය සාහවලින් බිඳිලා යනවා. යාර කවදාවත් නැත මිස දිටුවක් ඇති වෙන්නේ නැහැ. ලැබෙන නුවණට යථාර්ථයේ තේරෙනවා. මිස දිටුවක් ඇති වෙන්න හේතුව තියෙන්නේ ලෝක සත්‍යයට යථාර්ථයේ දකින්නක. අනේ මිස දිටුව දුක වෙනට අනුසයත් සමග නැති වෙලා ගියොත් අනුසය කියන්නේ නැවත වාරයක් කෙලෙස් මතුවෙන්න අරමුණක් ආවට මතුවේද හේතු නැති සත්‍යයට මනස සුද්ධ වීම. අන්නේ අනුසයත් සමග සුද්ධ වුණ මානසිකත්වයක් තුළ එතෙන් පටන්ගෙන අරිහත්ත්වයටපත් වෙනකම් ඒ නැති වෙච්ච කොටස ආයි ඇති වෙන්නේ නැහැ. සෝවාන් වෙනකොට පුද්ගලයාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාරණා තුනක සංයෝජන තුනක් විදිහට යනවා. අනුසයත් එක විදිහට යනවා. අපායගාමී වීමට හේතු වෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන තුනක් විදිහට යනවා. සියලු ලෝභය, සියලු ද්වේෂය නෙමෙයි. අපායගාමී වීමට හේතු වෙන හරියයි විදිහට යනවා. අනුසයත් එක විදිහට යනවා ඒ ටික. ඒතර මෙන්න මේ නිසා ඒ පුද්ගලයා එතනින් ගිහිලා කවදා හරි කොහේ හරි උපන්නොත් වචන වශයෙන් කියන මේ මම සෝවාන් කියන එක දන්නේ නැහැ. නමුත් එයාට එක දෙයක් ඉතුරු වෙනවා. අර අත්හැරිච්ච කොටස නැවත නැති නිසා ඇහැට රූප, කනට ශබ්ද ආදී අරමුණු වෙනකොට අසාරත්වයක් වැටහිලා තිබුණාම ඒ අසාරත්වයම වැටහෙනවා. ඔරි කාලේ පටන් මේ අසාරත්වය තීරෙනවා. වටිනා දෙයක් තියෙනවා කියලා ගත්තාම මේ දීපොළ ඉර කරා වටිනවා. හිතලා බලගොහම එයාට දෙන්නේ ඉන්දලා වටිනවා. මොකක් අල්ලා ගන්නද? මොකක් අල්ලා ගන්නවා කියන්නේ මොකක්ද? එහෙම එකක් නැහැ නිගන්ට එකක් මත. එහෙම මොකක්ද ඒක අසහරන්නේ එහෙම එන්නේ. අභ්‍යන්තරේ නැති එකක් ගොඩනගා ගන්න විදිහක් නෑ. බලවත් ඇලීමක් තිබුණා නම් ඒක සාමලින් සමුච්ඡේද ප්‍රහාණය වෙලා සම්පූර්ණ අනුසයත් එක්ක බිඳිලා ගියානේ. ඊට පස්සේ දේපොළ ඊට කලින් යාන වාහන අමුදරු හරකබාන මිල මුදල් වතු පිටි මේ ආදි වශයෙන් විවිධාකාර දේවල් මේ දව් තියෙනවා. ඒවට කියනවා යම් කිසි විදිහකින් වස්තුකාම. ඒ වස්තුන් කෙරෙහි ඇතිවෙනා වූ කාමය කියන එකේ ස්වභාවයෙන් තමයි ඒව බැඳිලා හැඳිලා අල්ලගන්නේ. අනික් අය හිතනවා මේක මට මේවා තියෙන්න ඕනේ මේක මගේ කියලා තියෙන්න ඕනේ. එහෙම අදහසක් එනවා. ඔය අදහස කුඩා කාලේ අන්තං අරමුණු වෙන වෙලාවේ පටන්වත් එයාට නැහැ. එයාට හැඟෙනවා වගේ කරගන්නේ මොකද්ද මේ? එහෙම එනවා. ඒ ගැටීම ඇලීම ඒ අනික් අය එන වටම එන්නේ නැතුව යනවා. ස්වභාවයෙන් ඒකේ ස්වභාවික රාජගතියක් වෙනවා. එහෙම වෙන්න හේතුව මොකද? අනික් අයගේ වාගේ මමත්වයේ තියෙන අනුසය විදිලා නිසා. දැඩි මමත්වයේ තිබිච්ච ආත්ම දෘෂ්ටිය විදිලා නිසා. එයාට ඒක ආත්මාදී වශයෙන් ගන්න හැඟීමක් එන්නේ නැහැ. එයා ඒ தත්ත්වය දන්නවා. ඒ தත්ත්වය මොකද්ද ඔයාගේ මේ අනික් අයලා වෙනසක් තියෙන කිව්වොත් එයා මන් දන්නේ ඒක මොකද්ද කියලා. ඒවා සෝවාන් හින්දා කියලා කියන්නේ එහෙම එකක් දන්නේ නැහැ. ඊදී වැටහීමක් නෙමෙයි. මට මේ බඳු බලාපොරොත්තුවක් මේ බඳු ආශ්‍රය කරන ටිකක් නෑ මොකද්ද ඒක තේරුනේ මන්ද මට නම් එහෙම එකක් ඉන්නේ. එහෙම අදහසක් එනවා ඒක ඇතුලේ නැති නිසා එහෙම එකක් කියලා දන්නේ නැහැ ඒක ඉන්නේ නැත්තේ මොකද කියලා. ඒක දෙයක් තියෙනවා අනික් අයට වාගේ පුතේ මේ අල්මාරිය ඔයාලට. ඒ කියන්නේ මට මොකක්ද ඒ කිව්වේ මන් දන්නේ මට කියලා මොකද්ද කරන්නේ. එහෙම නෙමෙයි බලමුත් වුණා තියාගත්ත හැකි. ඒ වෙන මොකද මට කියන්නේ. අන්න එහෙම අදහසින්. ඒ මේකේ ඔයාලට ලියා දෙන්න අරගේ අයියට ලියා දෙන්න. එහෙම කිව්වොත් මට මම එහෙම එකක් මට ඕනේ. එහෙම එක ප්‍රශ්නයක් මට නැහැ. කොහරි ඉන්නේ ඕනේ. මොකද්ද එළියලා වෙන් කරලා දෙනවා කියලා. අන්න එහෙම අදහසින්. ඒ ඇයි ඒක ඕනකමක් නැහැ. වෙන් කරගන්න, බදා ගන්න, තියා ගන්න, වගේ කියා ගන්න, නව ගහ ගන්න
එහෙම කැමැත්තක් නැතුව යනවා. එහෙම එකක් නැහැ අභ්‍යන්තරේ ඉන්නේ. මොකද අනුසයත් එක්ක විදිගනිත. හැබැයි ඒ தත්ත්වය සෝවාන්ද නැද්ද කියන්නේ එයා දන්නේ නැහැ. නමුත් දහම් පිළිවෙල ප්‍රත්‍යවේක්ෂාගෙන චේතෝපරිය ඥානෙ තියෙන ඊටහා ඉන්නේ අපි රාතන් වහන්සේ නමක් හෝ ඒ බඳු කෙනෙක් දැක්කොත්. මේ මානසිකත්වයේ තියෙන්නේ මෙයාගේ මේ தත්ත්වය කියලා දකින්නට එයාගේ පෙරවිසු මේ தත්ත්වය බලන චතුෝපාඥාණය බැලුවොත් එහෙම කොහෙද හිටියේ මොකද වෙලා හිටියේ කියලා. අහවල් කාලේ අහවල් කෙනා සෝතාපන්න ඵලයටපත් වුණේ අහවල් තේනදී. එහෙම දැනගන්නත් පුළුවන් අය ඉන්නවා. ඒ ඥාන පහළ වෙච්ච කෙනෙක් දැක්කොත්. එහෙම දැනගත්තොත් ඒ නිසායි මෙයාගේ මේ මානසිකත්වයේ මෙහෙම තියෙන්නේ මෙයා මගපල්ලාභී කෙනෙක් ජාතසෝදාපන්නයි කියලා එහෙම කෙනෙක් නම් දැනගත්තා ඒක. එහෙම නැතුව අනික් කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ. ඒක නේද නැවතත් ওই දෘෂ්ටිය කාවද්දන්න බෑ. එහෙම පිටන්නේ හීතුනේ. ඒකයි ඇති වෙන වෙනස. ඒක නිසා සෝවාන් කියලා දැනගත්තට පස්සේ පව් කෙරෙන්නේ නැහැ කියලා එහෙම එකක් නෙවෙයි බුදුදහම කියන්නේ. ඒ වචනේ දැනගන්න ඕනේ. වචනේ දැනගන්නකම් පව් කළා දැන් නම් සෝවාන් කියලා මම දැනගත්තා ඊට පස්සේ පව් කරන්නේ. ඒක නිකන් තනිකර මුලා අදහසක්. එහෙම ගන්නත් හොඳ නෑ. අදහසක්. අභ්‍යන්තරයේ තුල ඒකට ඕනකමක් නැති තත්ත්වයකට පත්වන මානසිකත්වයක් ගොඩනැගුණා. නැවත ඒ මට්ටමින් ගොඩනගෙන ඊළඟ අධ්‍යාපක ගොඩනගෙන අමිසක්. අනුසේ පිළිච්චෙකින් නැවත අනුසේ සහිතේ ගොඩනගන්න හේතුවක් නෑ. යම් මිනිසයා බෙදලා ගියා නම් සහවලින් සමුච්ඡේද ප්‍රහාණය වෙලා ගියා නම් නැවත වාරයක් ගොඩනගෙන්න හේතු නැත්නම් ඉතුරු හරියෙන් උපදින තරම අදුර උපදිනවා මිසක් අර කෘතඥ උප්පත්තියක් යාට ඉන්නේ හේතු නෑ. ඒ නිසා ආත්ම දෘෂ්ටි සහගත උප්පත්තියක් ලැබෙන්නේ නෑ. ඒකයි වෙනස. මේ එහෙම කෙනෙක් වෙන් කළා හොයාගන්න දෙයක් නෑ. යාට ඉස්සරවස්සේ හිතෙන්නේ මොකක්ද? මේ ලෝකේ මේවා අල්ලගෙන මොනවා කරන්නද? අල්ලගත්තට කාටද හම්බ වෙන්නේ? ඔය මම කිව්වත් නිකන් බොරුවක් නේ. ඒ අවබෝධය තියෙන්නේ. ඒක නැති වෙන්නේ. උඩ බලනකොට ඉරහඳ තිබිච්ච නිසාම ඉරහඳ පේනවා. ධර්මයන් දිහාට යොමු කරනකොටම ඔය මානසිකත්වයත් එකයි මතුවෙන්නේ. ඒ தත්ත්වය සෝවාන්ද සකෘදාගාමීද එහෙම දකින්නේ නැහැ. නමුත් යාට යම් කිසි මොහතක අවදින් පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට. ගියක් දොරක් හදා ගන්න ඕනේ, ඉන්න ඕනේ. හැබැයි ඉන්න හදන එකක් නිසා මගේ කියලා ඉති කරගන්න මට ඕනේ නැහැ. නමුත් අපි කාටවත් ඉන්න දෙලා තියෙන්නේ. ඒක හොදට තියෙනවා හොඳයි. ඔය අදහස එනවා. නමුත් ඔතනින් ගියාට නමුත් එයාට ඒකෙත් පේනවා. මේවා ඔක්කොම කැඩලා බිඳලා වෙනසිලා යන දේවල්. අල්ලගන්න හරියක් ඇති දේවල් නෙමෙයි. ඔය අදහසම වැඩිෙන්න පටන් ගන්නවා. බැරි වෙලා හරි ඒ අධ්‍යයනය කවුරුද අනුගේ ආධාරයක් ඵලපත්‍ය රහිත අනුගේ ආධාරයක් අවශ්‍ය නැහැ ඉදිරි ටික කරගන්න. ඒ වගේ දෙයක් විශේෂයෙන් දැක්ක මොහොතක. ඒ මොහොතේ මේ හටගත් දේවල් වල හරියක් නැහැ. මේවා කැඩලා බිඳලා විනාශ වෙලා යනවා. කැමිසේ පවතින දේවල් නෙමෙයි. මේ කියන එක අන්නේ වගේ මොහොතකදීම ආයෙ අත්දකින්න. එහෙම අධ්‍යක්ෂ මොහොතේ අනේ මේ රැස් කරගෙන මොනවද බදාගෙන ඉන්නේ එකේ තේරුම මහා කරදරයක්. ඒක මහා වාදයක්. මට නම් ඔය මගේ කියලා හැටි නැත්නම් කිව්වේ නැතා හරි රැස් කරගෙන සැකරකා ඉන්න එක මහා කරදරයක්. කොහොම නැතුව ඉන්න දිනනවා. නිදහස් වෙලා ඉන්න දෙනම් කොච්චර හොඳ. ඔය අදහස් ඉන්න වෙලාවක් එනවා. නිදහස් වෙලා ඉන්නේ කොච්චර හොඳ කියලා ආවනම් ඒ නිවන් සුවයි. එතන පටන් ගෙන ඔහුගේ බලාපොරොත්තු පිළිබඳව ඔය නිදහස් වෙලා වෙන් වෙලා උදකලා ඉවක කොතෙන් හරි ඉන්නවනම් කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතහක් වෙලා ඉන්නද. අර බලසිත. ඔහු ඒ සාන්තියේ ඉන්නේ. ඒකයි කරන්නේ. නව එතෙන් ඉඳන් යාර පිට පටන් ගන්නවා ලෝක සත්‍යය ඇලෙන හැටි ගැටෙන හැටි කම්පා වෙන හැටි. වෛර කරන හැටි ක්‍රෝධ කරන හැටි එක එකට අනුපද කියා ගන්න හැටි දුෂ්ට වලපත් වෙන හැටි. ඒක ඔතෙන් එනකොට කෙනෙක්ගේ හිත විදෝන එක මහා වදයක් බව පේන්න පටන් ගන්නවා. කෙනෙක් හිත පාරාගෙන ඉන්නවා දැක්කොත් හරි අකමැති. ඊට පස්සේ ලෝකෙ තියෙන අකමැතිම දේ මොකක්ද ඇහුවොත් මම මේ අතුරු කරන පිටේ කවුරු හරි බුම්බගෙන ඉන්නවනම් හිත විදවාගෙන ඉන්නවනම් මට ඔච්චර එපා වෙච්ච දෙයක් තාව නැහැ කියන එකට වහිනවා. අසන්තෝෂයෙන් ඉන්නා දැක්කොත් හරි අකමැති. මෙන්න මේ වෙනස හිතේ. ඊට පස්සේ ගන්න තියෙන පියවර එකක් අතරින් ඉතල ගලන්න බැරි බව දන්නවනේ. මොනවා කරන්නේ මේ පුද්ගලයාගේ ස්වභාවය ඒකයි. හැබැයි මට ඇතුලෙන් අහක් වෙලා ඉන්න තියෙන නම් කොච්චර හොඳ කියලා අදහසක් කියලා. අහක් වෙලා ඉන්න මොහොත හරි මගේ හිතට දැනසුවක් කියලා. ඇලීමයි ගැටීමයි දෙකින් අහක් වීම දකින්න හැකියි. ඔන්නෝක වෙල්ලෙන යම් දවසක ස්ථිරව වැටෙනොත් මේක මහා දුක් ගොඩක් ඇලෙන ගැටෙන එකක් ඒ පිරිස එක ඉන්න එකක් දුක් ගොඩක් කියලා එනකොට වෙන් වෙලා යන හිත සමාධිය මුල් කරගෙන අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ ඔන්න ඔය தත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ යාගේ කොයි විලාකවත් පිරිසත් එක්කලා ඉන්න සම්බන්ධ වෙලා ඉන්න ඇලෙන ගැටෙන මුලා වෙන කතා කියන්නේ ඇලෙන ගැටෙන කතා කියන්නේ කැමැත්තක් නැති තත්ත්වයටපත් වෙනවා. ඒවා නිදහස් වෙලා ඉන්නේ කොච්චර සාන්තද ප්‍රණීතද කියලා දකින්න.
ඔය දකින්නේ අනාගාමී ඵල හිතේ ස්වභාවය. එදාට කාමයේ යම් තැනක වැදිනවද හැඳිනවද ඇලීමයි ගැටීමයි සම්බන්ධ වෙනකයි හැඳින්නේ කියලා දකින්න. ඒතර කාමෙහි කලකිරෙන්න පටන් ගන්නවා. මේ කාමයෝ මහා දුක්දාහ ජීවිත මුල නේද කියලා දකින්න. මෙන්න එහෙම දකින්නකොට කාමයෝ හෝ කාමයේ ඇතුළු කරන පුද්ගලයන්ගෙන් හෝ ඈත් වෙන්න හිතෙනවා. ඒ නිසාම ගැටෙන පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න හිතෙනවා. දුරස් වෙච්ච තරමට සාන්තයි ප්‍රණීතයි කියලා හිතෙනවා. ඒතර අන්නේ ඵලයේ ලැබෙන්නේ කොතනද? අනික නිකල් ලැබුණා නෙවෙයි තමන්ගේ පටලවාගෙන ලබා ගත්තේ හින්දා ඈත් වෙලා සැනසෙන්න පුළුවන් අවස්ථාව දකින්න. ඒ අවස්ථාවේ තමන්ගේ පැටලලා බැඳිලා හිටියනම් එතන සිදුවන්නේත් නැහැ. හිත විදවන්නේත් නැහැ. හිත විදෙන්නේ කැමති නැති නිසා. දැහැමින් සාමයෙන්ම ක්‍රමයක් හොයනවා හුදකලා විවේකීව මොහොතක් හරි ගත කරන්න. ධර්මතාවයේ ක්‍රියාත්මක කළා ඊට සුසු අවස්ථාවක් ඔහුට ලබා දෙනවා. ඒතරහ විවේකී වෙන්න සමාධි සුවය ලැබෙන අවශ්‍යයි. එතන පටන් ඉතින් මේ ජීවත් වෙන්නේ මොකටද? මේ ජීවත් වෙනවා කියන එක මේකේ බැඳිලා හැදිලා කරන කටයුතු මහා වදයක්. වටිනාදියක් කියලා හිතාන ලෝක සත්‍යය ඒකට මග හොයන. ප්‍රශ්න කරන්නේ ඒව ගැන. ජීවත් වෙලා හදාගන්න කරන්නේ. මේ ජීවිතය කියන්නේ හරයක් නැති එකක් නේ මේක ඉවර වුණා නම් සාන්තකය දකින්න දවසක් ඇදෙන පූර්ණ වෙච්ච දාට හරියට. ඉදාලා ජීවිත ආසාවත් ඉවරයි. ඉතින් ඒ නිසා ගිහි වතේ ඉන්න අය සමග ඉන්න බැරි. ඒ අය හැම පරමාර්ථයක්ම කරන්නේ ජීවත් වෙලා ඉන්න. ප්‍රශ්න නැගෙන්නේ ඒකට ප්‍රශ්න වල පිළිතුරු හොයන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙනවා කියන එක අසහනයක් මේකෙන් මිදෙන එකයි රහණිය කියලා දැක්ක කෙනාට මේකම හවදයක් වෙනවා. අදහස ගැලපෙන්නේ නැතුව යනවා. ජීවත් වීමේ ආසාව පළවෙනි කරගත්ත ලෝක සත්‍යය අහන හැම ප්‍රශ්නයක්ම ඕකට රුකුල් දෙන එක. ජීවත් වෙන රුකුල් දෙන එක. ඉතින් ඒකේ යථාර්ථය දැක්කම ජීවත් වෙනවා කියලා කියන්නේ මහා අසාරත්වයක්. අමතර දුකක් විඳින්න තව ඉන්න එකක් නිසා ජීවිතයේ ස්වභාවය නම් ඔච්චරයි කියලා. මේක දැක්ක කෙනාගේ ස්වභාවය මොකද්ද? අන්‍ය බුද්ධිලංගේ අදහස් වලින් සම්පූර්ණ ඉවත් වෙච්ච එක. ඕකේ තියෙන්නේ අරිහත් ඵලයේ. එතකම සමානත්වයක් එකද පැත්තකින් තියෙනවා. ජීවත් වෙන්න ආසයි කියන එක සෝවාන් පුද්ගලයාට ආසයි, සකෘදාගාමී පුද්ගලයාට ආසයි, අනාගාමී පුද්ගලයාට ආසයි තව ජීවත් වෙන්න. ඒ නිසා යම් දෙයකින් ජීවත් වෙන්න තියෙන ආසාව කියන එක එතනින් මෙහා ඉන්න පුතජන පුද්ගලයාගේ වරන් තියෙන නිසා ඒ මට්ටමින් බැඳිලා හැදිලා ඉන්න සමාන කොටසක. ජීවත් වීමේ ආසාව අඩු වෙලා නැති, ඉවර වෙලා නැති නිසා. අරිහතන් වහන්සේගේ වෙනස මොකද්ද? කිසිවෙකුට සම කරන්න බැරි එක්තරා වෙනසක් වෙනවා ජීවත් වීමේ ආසාව ඇති වෙනවා. ලෝකයන්ේ සියල්ලටම ජීවත් වීමේ ආසාව තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ ලෝකයයි එකතු කරන්න බෑ. ගතිය සමාන කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේලා අනිකාගේ ප්‍රශ්නත් එක්ක ප්‍රශ්නම වාදයක් වෙනවා. කිස් ප්‍රශ්න වෙනවා. ජීවත් වෙන්න මග හොයනකොට. ඒකට කටයුතු හොයනකොට. ඒකත් එක්කලා වෙන ජීවත් වෙනවා කියන බලාපොරොත්තුවත් එක්කලා කීයක් දුක් හතර නැගෙනවා. ජීවත් වීමේ බලාපොරොත්තුවක් යමෙකුට ඇත්නම් ওই බලාපොරොත්තුව කීයක් දුක් කරදර ගොඩනගනවා. ජීවත් වෙනවා කියන්නේ මොනවා කරන්නද? ඇහෙන් බලන්න, කනෙන් අහන්න, නාසයෙන් ආග්‍රහණය කරන්න, දිවෙන් රස ගන්න, කයෙන් පහස ගන්න. ඕවා ගැන හිතලා තියෙන ආසාව. ওই ටික කරගන්න තියෙන ආසාවෙන් තමයි ජීවත් වෙන්න කැමති. ඉතින් ওই ටික ආසා කරලා හිටා වැඩක් නැති, බැරිල්ලක් හින්දා හරයක් නැති බැරිල්ලක් හින්දා ඇහැකුත් හොයාගෙන රූපත් හොයාගෙන ඇහෙන් රූපත් එක්කලා වැදිලා මම මගේ දෙකක් ගොඩ ගහ ගන්නවා. අහන්න කනක් හදාගෙන මම කියන කොටසට ඒක අඩං කරගෙන ඒක අහන්න අවශ්‍ය ද්‍රව්‍ය වස්තු බාහිර ලෝකයෙන් අල්ලාගෙන මගේ කියලා නමක් ඒකට හදාගෙන දුක් වල පදාගත්තා ප්‍රශ්නේ උ. හරයක් ඇති ජීව අහන බලාපොරොත්තුවක් නිසා. හරයක් නැති ගන්ධය ආග්‍රහණය කරන බලාපොරොත්තුවක් නිසා කුණුගොඩකින් නාහයක් හැදුවා. ඒකට අරගන්න බාහිර ලෝකයෙන් ඇරෙන ගැටෙන තත්ත්වයෙන් පොරවලු වෙන ලෝකයක් එක ඇතුළට බැදුවා. අහකන කුණුගොඩ නිකන් පටලවා ගත්තා වැඩක් නැති සංදයක් ආග්‍රහණය කරන බලාපොරොත්තු. ඔය අදහස එනවා. මේ රසාස්වාදී කියන එක වැඩක් නැති හරයක් නැති දෙයක් කියලා දැනගත්තට පස්සේ රස බලන බලාපොරොත්තුට බැඳිලා ඉන්න සත්‍යය ඒ හේතුවෙන් ආධ්‍යාත්මික වශයෙන් දිවකින කුණුගොඩ ගොඩ ගහගත්තා. ඒකෙන් රස බලන්න හිතා බාහිර ලෝකේ ඊට අවශ්‍ය කරන කෑලි ගොඩක් තරකාරී පොරබලු ගොඩක් ගොඩ ගහගෙන ඒකට මගේ කිව්වා. ඉතින් අල්ලගෙන හැපෙනවා දගලනවා දුක් වෙනවා. වැඩක් නැති ආස්වාදයක් පස්සේ ගිහිල්ලා සෝදක් පස්සේ ගිහිල්ලා ආග්‍රහණයක් පස්සේ ගිහිල්ලා කුණු ගොඩක් බදාගෙන ඒකට කරන දුක් විඳිනවා. ඔය විදිහට දකින්න. පහස කියන්නේ හරයක් නැති එකක් කියලා දකින්න. හරයක් නැති පහසක් හොයන්න ඒකට බැඳිලා හිටන් පහස විදිහට කයක් හදාගෙන
ඒකට අවශ්‍ය කරන බලු මුට්ටු ටික අපි බාහිරින් හොයාගෙන ඕවර හොරකකා තරංග කර අර හදාගත්ත කය කියන එක විවිධාකාර දුක්ඛම් කරවල බස් වෙනකොට ඒකට ප්‍රතිකර්ම කර වේද විදි තවත් හොයනවා ස්පර්ශ කර. මොකද්ද කි තේරුම කියලා අපි. ඉතින් අනික් කාර්ය තියෙන ගැටලු ටික කොච්චර හරි කොහෙන් බැලුවත් ඔය ගැටලු ගන්න. අර බලන්නකො ඉන්න දෙයක් නැහැ, කන්න දෙයක් නැහැ. කොහොමද ඒක කරගන්නේ? ඉතින් ඔය අදහස එනවා. ඉන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? කය තියෙන කන්නේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. තියෙන දාගදී මේක වැඩිච දාට ඉන්න තියෙන ප්‍රශ්නේ විසඳෙනවා. කන්න නැහැනේ. කන්න නැති ප්‍රශ්නේ වලාල පස්සේ ඉවරයි. මේ අන්තිම කය. දෙද හැදෙනවනේ. බේත් ගන්න එපා. කය තියෙන කන්නේ. කය වලාල පස්සේ ප්‍රශ්නේ ඉවරයි. ඔය තීරණේ එනවා. ඉතින් බාහිර ලෝකෙට බයකුත් නැහැ. මරණවල බයකුත් නැහැ. මරණය කොයි මොහොතේ දෙන්නේ දාට නිදහස කියලා හිතාගෙන ඊට නිදහස් තැනකේ සමාවතින් ඉන්න එක තමයි අරිහත් ඵල සමාපත්තියේ සමදී ලක්ෂණ. ඉතින් මේ ආකාරයේ එකින් එකට ඒ බුද්ධිලා ලැබුණා හරියි. ලැබුව අවබෝධය වෙනස් කරන්නේ අත්බැවින් අත්බැවක. ඔකයි වෙනස. ගති සම්බන්ධ කරන්න බෑ රහතන් වහන්සේගේ ගතියේ සමාන කිසිම ගතියක් සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන් පුද්ගලයාගේ නැති ගති ලක්ෂණයක් රහතන් වහන්සේට පහළ වෙනවා. ඒක තමයි ජීවත් වෙන්න ආසාවක් නැතිකම. ඒක අනිත් සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන් දෙනාට පහළ වෙන්නේ නැහැ පුතත් දැනට කොහොමත්. ඉතින් ඔන්න ඔකයි වෙනස.